මුළු අහසම කළු කරමින් තිබූ මහා මන්දාරම අවසන් වූයේ ධාරානිපාත වර්ෂාවකිනි. පොළොවෙන් නැගෙන තෙත පස්සුවඳ මුළු පලාතම වෙලාගෙන තිබුණේ හිතට අමුතුම බරක් එකතු කරමිනි. මලකඩ කෑ දැවෙන්ත යකඩ ගේට්ටුව කීචි බීචි හඬ නගමින් විවෘත වන විට මගේ හදවතේ ගැස්මද ඊට සමාන්තරව වේගවත් විය. අපි දෙදෙනා ඇතුළු වූයේ අක්කර ගණනාවක් පුරා විහිදුණු අහස උස්සට වැඩුණු පෝලගස් පිරුණු දැවැන්ත වත්තකටය. අහස දෙස බලන විට පෙනෙන්නේ පොල්ලත්තු අතරින් රිංගා එන අකුණු එලි පමණි. මා සුමේද අඩි 6ක් පමණ උස්ස අවුවට පිලිස්සුණු දරදඩු අත්තති තරුණියෙක්වත් අද මගේ හිතේ තිබුණේ පුදුමාකාර බියකි. ඒ හුදෙක් මගේ දරිද්‍රතාවය නිසාම නොවේ. මේ පරිසරයේ තිබූ গুপ্ত බව සහ වලව්වේ තිබූ ආධිපත්‍ය නිසාය. මා පසකින් ඇවිදාවේ මගේ බිරිඳ කවිෂාය. ඇය දෙස බලන ඕනෑම කෙනෙකුගේ හිත මොහොතකට නතර කරවන සුළු අහිංසක. නමුත් වශී කරවන රූපයක් ඇයට තිබුණි. ඉරිතලා ගිය ලා පැහැති චීත්ත ගවුම ඇයගේ සිරුර වසාගෙන සිටියත් ඇය වටා තිබුවේ දුක්බර සුන්දරත්වය සැංවවීමට ඇය අසමත් විය. ඇයගේ දිගු කොණ්ඩය වැස්සට තෙමී තිබුණු අතර ඇය වරින් වර සීතලට ගැහෙමින් මගේ අතේ එල්ලුණාය. අප පැමිණියේ ප්‍රසිද්ධ මහා වලව්වේ මුර රැකියාවටය. ගමේ ණයබරින් මිරිකී යන්නට එන්නට තැනක් නැතිව සිටි අපට මෙය දිව්‍ය ලෝකයක් මෙන් පෙනුනද. වලව්වේ පාළු ස්වභාවය සහ ගස් අතරින් හමන සුළඟේ වූ සිහින් විලාපය මගේ හිතට ගෙනාවේ අමුත්තකි. වත්තේ කෙළවරක තිබූ අබලන් මුර කුටිය අපට නවාටැන්වීමට නියමිතව තිබුණි. සුමේද මට බයයි වගේ මේ ගස් හෙලවෙන විදිය හරි අමුතුයි. කවිෂා මගේ අත තදින් අල්ලා ගත්තාය. බය වෙන්න එපා කෙල්ලේ. අපිට ඉන්න තැනක් ලැබුණානේ. ණය ටික ගෙවා ගත්තම අපි මෙහෙන් යමු. බලව්වේ හාමුට කරදරයක් නැත්තම් අපිට ප්‍රශ්නයක් නෑ. මම ඇයව සනසමින් දිරාගිය කොළරුඩු පිරුණු මිදුල හරහා වලව්වේ ආලින්දේ වැට ගියෙමි. වලව්ව ඉදිරිපිට තිබූ අරලිය ගස් වලින් වැටුණු මල් හරියට යම්කිසි අසුබ පෙරනිමිත්තක් මෙන් බිම විසිරී තිබුණි. වික්‍රම හාමු ස්තෝප්පුවේ දැවන්ත ඕක්ලියෙන් තැනූ පුටුවක වාඩි වී සිටියේය. වයස 45ක් පමණ වෙතත් ඔහු ඊතා ශක්තිමත් දේහධාරී මිනිසෙකි. ඔහුගේ මුහුණේ තිබුණේ කාලය විසින් සටහන් කළ රළු බවකි. එහෙත් ඔහුගේ දැස් ඒ දැස්වල තිබුණේ විදින සුළු තියුණු බවකි. ඔහු අතේ තිබූ පුවත්පත පසෙක තබා අප දෙස බැලුවේය. හාමු මේ පණිවිඩය එවලා තිබුණේ. මම යටහත් පහත්ව හිස මදක් නමා කීවෙමි. වික්‍රම හාමු මගේ මුහුණ දෙස බලුවේ තත්පරයකි. ඊළඟ මොහොතේ ඔහුගේ දැස්වල ඉලක්කය වෙනස් විය. ඒ නතර වූයේ මා පිටුපස බියෙන් හැකිලි මගේ කමිසයේ කොනක් තදින් අල්ලාගෙන සිටි කවිෂා වෙතය. එම බැල්මෙහි තිබුණේ කෑදරකමක් නොව තක්සීරු කිරීමකි. හරියට වටිනා මණිකක් දෙස බලන ව්‍යාපාරිකයෙකුගේ බැල්මක් මෙන් එය කැඹුරු විය. උඹද සුමේද කියන්නේ? ඔහු ඇසුවේ කවිෂා දෙසින් ඇස් අහකට නොගෙනමය. එහෙමයි හාමු. මේ ඔබේ ගෑනිද? ඔහු හාමු පුටුවෙන් නැගිට්ටය. ඔහු සෙමින් පඩිපෙළ බැස කවිෂා අසලට ආවිය. ඔහු අඩිය තබන විට ලෑලි පොළවෙන් නැගුණු හඬ පවා මට දැනුනේ මගේ පපුවට මිටියකින් ගසන්නත් මිනි. මා සිටියේ හුස්ම ගන්නට පවා අමතකවය. නම මොකද්ද? හාමුගේ කටහඬ ගැඹුරුය. හරියට ලිඳක් පතුලෙනෙන හඬක් වැනිය. කවිෂා. ඇය ව්‍යෝලන හඬින් කීවාය. ඇය ඇස් ඔසවා බැලුවේ නැත. ඇය බිම බලාගෙන සිටි අතර ඇගේ ඇඟිලි පටලවමින් තිබුණි. කවිෂා. හාමු ඒ නම මිමිනුවේ බොහෝ කාලයකට පසු තමා කැමතිම කවි පොත කියවන අයෙකු මෙනි. හොඳයි. උඹලා අද ඉඳන් මෙහි වැඩට හිටපල්ලා. සුමේද උඹ වත්ත බලා ගන්න ඕන. කවිෂා හෙට ඉඳන් වලව්වේ උයන පිහන වැඩවලට එන්න ඕන. හාමුගේ වචනවල තිබුණේ ඉල්ලීමක් නොව අනකි. ඔහුගේ මුවගට නැගුණු සිහින් සිහනව මට තේරුම් ගත නොහැකි විය. එය යහපත් සිනහවක්ද නැත්තහොත් උගුලක සේයාවක්ද යන්න මට එදා වැටහුණේ නැත. අපට ලැබුණේ වලව්වට මීටර් 200ක් පමණ ඈතින් තිබූ කුඩා අඳුරු මුර කුටියයි.
එහි වහලේ තැනින් තැන සිදුරු තිබූ අතර රැට සුළං හමන විට දොර ජනෙල් වලට පණ එන්නාක් මෙන් ඒවා සෙලවෙන්නට විය. මුල් දින කීපය සාමකාමීව ගෙවි ගියේය. අපි දෙදෙනා එකිනෙකාට තුරුළු වී අපේ අනාගතය ගැන සිහින මැව්වෙමු. නමුත් සැබෑ වෙනස පටන් ගත්තේ සතියකට පසුවය. කවිෂා දැන් දිනපතා වලව්වට යයි. ඇය උදේ පාන්දරම අවදි වී ඉතා උනන්දුවෙන් වලව්ව බලා පිටත් වෙයි. මුලදී ඇය පැමිණියේ මහන්සි වී තහඩිය පෙරාගෙනය. නමුත් සති දෙකක් ගතවන විට ඇය එන විට ඇගේ මුහුණේ තිබුණේ මහන්සියක් නොව අමුතු ප්‍රබෝධයකි. දිනක් මම වත්තේ වැග කරමින් සිටියේදී දුටු දසුනකින් මගේ හිත ගැස්සුනි. කවිෂා වත්තේ ලිඳ ළඟ රෙදි සෝදමින් සිටියාය. වික්‍රමහාමු සුදු පැහැති ඇඳුමකින් සැරසී ඈතින් බලා සිටියේය. ඔහු ඇය අසලට ගියේ නැත. ඔහු ඇයව ස්පර්ශ කළේ නැත. නමුත් ඔහු අත් දෙක පිටුපසට බැඳගෙන කිසිදු චලනයක් නොමැතිව ඇය දෙස බලා සිටි ආකාරය මගේ හිතේ බියක් ඇති කළේය. ඔහු බලා සිටියේ වැඩ කරන සේවිකාලක් දෙස බලනවාට වඩා තමාට අයිතිවීමට නියමිත වස්තුවක් දෙස බලන ආකාරයනි. කවිෂාද එය දැන සිටියාය. ඇය වරින් වර හිස ඔසවා හාමු දෙස බැලුවාය. ඒ බැල්මේ බියක් තිබුණේ නැත. තිබුණේ ලැජ්ජාවක් සහ යටහත් පහත් බවකි. හාමු යමක් ඇයට පැවසූ විට ඇය හයියෙන් සිනාසුනාය. ඊ සිනහව වලව්ව පුරා දෝන්කාර දුන්නේය. මා ඈත සුඩ බලා සිටින බව ඔහුන් දුටුවේ නැත. එදින සවස ඇය ගෙදර ආවේ අලුත් සාරියක් ඇඳගෙනය. කවිෂා මේක කොහෙන්ද? මම පුදුමයෙන් ඇස්වෙමි. මේක හාමු දුන්නේ. හාමුගේ නංගි කෙනෙක්ගේ පරණ එකක්ලු. අපරාධනේ කියලා මට දුන්නා. ඇය පිළිතුරු දුන්නේ මගේ ඇස් මගහරිමිනි. නමුත් එය පරණ සාරියක් නොවේ. එය වෙළඳසැලෙන්ගෙන අලුත්ම මිල අධික සාරියකි. ඊටත් වඩා මා පුදුම කළේ ඇගෙන් ආ සුවඳයි. වෙනදාට එන සබන් සුවඳ වෙනුවට ඊටා මිලාදික විදේශීය සුවඳ විලවුණු සුවඳක් ඇගෙන් හම ආවේය. හාමු නිකම්ම රෙදි දෙන්නේ නෑ කවිෂා. පරිස්සමෙන් ඉඳපන්. මම ඇයට අවවාද කළෙමි. ඔයාට පිස්සුද සුමේද? ඒ මිනිස්සයා අපිට උදව් කරනවා විතරයි. ඔයා හරිම සැකයි. ඇය මට දොස් නැගුවාය. කවිෂා වෙනස් වී ඇති බව මට දැනුනේ. ඇය දැන් කතා කරන්නේ, හැසිරෙන්නේ වලව්වේ හාමිනේ කෙනෙකුමෙනි. මුරකුටියේ ඇති දරිද්‍රතාවය ගැන ඇය නිතර මැසිවිලි නගන්නට පටන් ගත්තාය. අපිට හැමදාම මෙහෙම ඉන්න බෑ සුමේද. මටත් ඕන ලස්සනට ඉන්න. ඇය නිතරම කීවාය. මාසයක් ගතවන විට මහා මූසම් වැස්ස පටන් ගත්තේය. එදා අහස පොළොවට කඩා වැටෙන්නාක් මෙන් වැස්සේය. අකුණු ගසන හඩින් මුළු වත්තම දෙදරයි. සවස 6ට පමණ වලව්වේ සේවකයෙක් කුඩයක් ඉහාගෙන දුවගෙන ආවිය. සුමේද හාමුට අසනීපයි උණගෙනිලා ඉක්මනට කවිෂාට එන්න කිව්වා කොත්තමල්ලි ටිකක් තම්බල දෙන්න කියලා. වලව්වේ අනිත්තුන් ඔක්කොම නිවාඩු ගිහින්. මම යන්නම්. මම ඉදිරිපත් උනෙමි. බෑ උඹට හාමු කිව්වා වහාම වත්තේ අර කාණු ටික කපන්න කියලා. නැත්තම් වතුර පිරලා ගස් ටික ඉවර වෙයිලු. අද රෑ එළි වෙනකම් හරි කාණු කපපන් කිව්වා. කවිෂ විතරක් යවපන්. මට යමක් කරකියාගත නොහැකි විය. හාමුගේ අනට පිටුපෑ නොහැකේ. මම කවිෂා දෙස බැලුවෙමි. ඇය බිය වී සිටිනු ඇතැයි මම සිතුවෙමි. නමුත් ඇය ඉක්මනින් සූදානම් වූවාය. ඇය ඇගේ කොණ්ඩය නැවත සකසා ගත්තාය. වෙනදාට ගෙදරට අඳින ඇඳුම වෙනුවට ඇය එදා හාමුදුන් අලුත් සාරිය ඇඳගත්තාය. සුමේද ඔයා කාණු කපන්න යන්න. මම හාමුට බෙහෙත් දීලා එන්නම්. ඇය කුඩයදගෙන අන්ධකාරයට දිය වී ගියාය. ඇය ගියේ රෝගියෙක් බලන්නට යන ගමනක් නොවේ. හරියට රාජකීය උත්සවයකට යන ගමනක් මෙනි. මම මඩ වතුරේ බැසගෙන කාණු කපන්නට පටන් ගත්තෙමි. වැස්ස මගේ ඇඟට කටු අනින්නාක් මෙන් දෙනුනි. නමුත් ඊට වඩා වේදනාවක් මගේ හිතේ විය. පැයක් ගත විය, දෙකක් ගත විය. කවිෂා තවම ආවේ නැත. හාමුට අසනීප නම් මෙච්චර වෙලා යන්නේ ඇයි? මට තවදුරටත් ඉවසා සිටිය නොහැකි විය. උදැල්ල විසිකල මම දාරානි පාත වැස්සේම වලව්ව දෙසට දිව ගියෙමි. වලව්ව අනුරේ ගිලී තිබුණි. නමුත් උඩුමහලේ හාමුගේ විවෘත සඳැල්ලෙන් මද එළියක් කාන්දු වෙමින් තිබුණි.
මම හොර රහසේම වත්තේ ගසකට මුවාවී සඳැල්ල දෙස බැලුවෙමි. මා දුටු දෙයින් මගේ පාද ගල් ගැසුනි. හාමු අසනීපෙන් සිටියේ නෙත. ඔහු සිටියේ ඊටාම අනර්ග ඇඳුමකින් සැරසී. අතේ වයින් වීදුරුවක්ද තබාගෙනය. සඳැල්ලේ පුටුවක කවීෂා වාඩි වී සිටියාය. ඇය සිටියේ තෙමුණු ඇඳුමින් නොවේ. ඇය වියලි පිරිසිදු රාජකීය පෙනුමක් ඇති කාන්තාවක් මෙන් සිනාසෙමින් සිටියාය. එතන කිසිදු බලහත්කාරකමක් තිබුණේ නැත. හාමු ඈ වෙතට ලං වී ඇගේ ගෙලට රන් මාලයක් දමුවේය. කවීෂාය ප්‍රතික්ෂේප කළේ නැත. ඈ ඊතා ආසාවෙන් එය අතගා බලුවාය. හාමු ඇයට වයින් වීදුරුවක් පෑවේය. ගමේ හැදුණු අහිංසක ගැහැණියක් යයි මා සිතූ මගේ බිරිඳ ලැජ්ජාවෙන් තොරව එය අතට ගත්තාය. ඔවුන් කතා කරමින් සිටි දේ මට නෑසුණත් ඔවුන්ගේ ඉරියව් මට සියල්ල කියා පෑවේය. කවීෂා හාමු දෙස බලා සිටියේ දෙවියෙකු දෙස බලන්නාක් මෙනි. හාමු ඇය දෙස බලා සිටියේ තමා ජයගත් සටනක් දෙස බලන රජෙකු මෙනි. ඔවුන් අතර තිබුණේ කායික බැඳීමකට වඩා එහා ගිය බලය සහ මුදල් මත ගොඩ නැගුණු ගනුදෙනුවකි. එකවරම අකුණක් ගැසුවේය. ඒ එළියෙන් මම දුටුවේ කවීෂාගේ මුහුණේ තිබූ තෘප්තිමත් සිනහවයි. මම වැස්සෙත් සීතලෙත් මඩෙත් දුක් විඳිද්දී ඇය උණුසුම් මාලිගාවක සැප විඳිමින් සිටියාය. මගේ ආදරයට වඩා වලව්වේ සැප සම්පත් ඇයට වටිනා බව එදා ඒ මොහොතේ මට පසක් විය. මම එතනට කඩා පැන්නේ නැත. මට තේරුම් ගියේ ඇයව බේරා ගැනීමට දෙයක් ඉතිරිව නැති බවයි. ඇය මේ රන් කූඩුවට කැමැත්තෙන්ම ඇතුළු වී හමාරයි. මම ආපසු හැරුණෙමි. වැහිබින්දු මගේ කඳුළු සගවා ගත්තේය. පසුදා උදෑසන වැස්ස පායා තිබුණි. මුළු පරිසරයම සෝදා හැරියාක් මෙන් පිරිසිදුය. නමුත් මගේ හිත තිබුණේ මඩ ගොහරුවක එරුණාක් මෙනි. මම මුරකුටියේ දොර කඩට වී බලා සිටියෙමි. වලව්වේ දොර ඇරුණි. කවීෂා එළියට බැස්සාය. ඇගේ ගෙලෙහි ඊයේ රාත්‍රියේ හාමු පැළඳූ රන් මාලය ඝන රන්දම් වැලක් මෙන් දිලිසෙමින් තිබුණි. ඇය පිටුපසින් වික්‍රම හාමු පැමිණියේය. ඔහු ඊතා සැහැල්ලුවෙන් ජයග්‍රාහී ලීලාවෙන් ඇවිදාවේය. ඔවුන් දෙදෙනා මා අසලට පැමිණියා. කවීෂා මා දෙස බැලුවාය. ඒ බැල්මේ පෙර තිබූ ආදරය හෝ අහිංසකකම අංශු මාත්‍රයක්වත් නොවීය. තිබුණේ අනුකම්පාවක් සහ ආධිපත්‍යයකි. ඇය දැන් තවදුරටත් මගේ කවීෂා නොවේ. ඇය දැන් වලව්වේ කොටසකි. සුමේද, හාමු කතා කළේය. උඹ ඊයේ රෑ කානු කපපු වැඩේ ගැන නම සතුටුයි. උඹ වගේ විශ්වාසවන්ත මිනිහෙක් මට වටිනවා. ඔහු මුදල් මිටියක් මගේ අතේට ඇබුවේය. එය සාමාන්‍ය පඩියමෙන් දස ගුණයකි. අද ඉඳන් උඹ වත්තේ කංකානම්. පඩියත් වැඩි කරනවා. හැබැයි කවීෂාට අද ඉඳන් වලව්වේ ගොඩක් වැඩ තියෙනවා. එයාට රෑ වෙනකම්ම වලව්වේ නවතින්න වෙයි. උඹට ප්‍රශ්නයක් නෑනේ. හාමුගේ බැල්ම තියුණුය. එය ප්‍රශ්නයක් වුවද ඒට දිය හැකි එක්කම පිළිතුර නැත්ත යන්න බව මම දැන සිටියෙමි. කවීෂා බලා සිටියේ මම කුමක් කියයිද කියාය. ඇගේ දෑස්වල තිබුණේ කරුණා කරලා විරුද්ධ වෙන්න එපා. මට මේ සැප ඕන කියන ආයාචනයයි. ඇය මාව පාවාදී ඇත්තේ අපේ දුප්පත්කම නැති කරනිව බව ඇය ඇගේ හිතට ඒත්තු ගන්වාගෙන ඇති බවක් පෙනුනි. මම මගේ අතේ තිබූ මුදල් මිටිය දෙස බැලුවෙමි. මේ මුදල් වලට මගේ ආත්මයත් මගේ බිරිඳත් විකිණී ඇත. විරුද්ධ වීමට මට ශක්තියක් නැත. විරුද්ධ වූහොත් අපට පාරට බැසීමට සුදුවනු ඇත. කවීෂා කැමති සැපවත් ජීවිතය අයට ලැබී ඇත්තේ. මට ලැබී ඇත්තේ පදවියක් සහ මුදල් පමණි. අහිමි වී ඇත්තේ ආදරයයි. නෑ හාමු, මට ප්‍රශ්නයක් නෑ. මම හිස බිමට හරවාගෙන කීවෙමි. හාමු හයියෙන් සිනාසුනය. කවීෂා සැනසුම් සුසුමක් හෙළුවාය. ඇය නැවතත් හාමු සමග වලව්ව දෙසට පියමැන්නාය. යන ගමන් ඇය එකවරක්වත් ආපසු හැරී බලුවේ නැත. මම තනි වුණේමි. අක්කර ගණනක පොල්වත්තත් මහා වලව්ව සහ මගේ බිරිඳත් යන සියල්ල දැන් අයත් වන්නේ වික්‍රම හාමුටයි. මම වලව්වේ සිරකරුවෙක් වැනිය. බිරිඳ ළඟ සිටියදීම ඇය මට අහිමි වී හමාරයි. ඇය තෝරාගත්තේ ආදරය නොව රන්ගූඩුවයි. මම උදැල්ලත් රැගෙන හිස බිමට නමාගෙන පොල්ගස් අතරට පියමැන්නෙමි.
මගේ හදවතේ ඉතිරිව තිබුණේ අම්බලමේ පාළුවටත් වඩා රැඩි කෙලවරක් නොපෙනෙන මහා විසල් පාළුවකි.